රාත්‍රියක කඩා වැදිලා ඔය ගිනි පොළඟු සේරම විනාශ නොකරන්න ඔබ හිතන්නේත් ඒ හේතුව නිසාමයි කියලා මම හිතන්නේ. ඔහු මීට මාසයකට කලින් රාජසිංහවත් පරාජය කළා. මොනවා? අර මුල්ලේරියාවේ වෙලේ වතුර අපේ ලේවලට හරවපු රාජසිංහත් ඔහුට පැරදුනා? ඔව් ජෙනරාල්. ඒ විතරක් නොවේ. රාජසිංහ පැරදිලා එද්දී මැරුණා. බොහොම ස්තුතියි. අද දවසේ අපිව බලන්න චිත්‍රපටය බලන්න මෙතනට ආවට. හොඳ සිනමාවක් හරියට රස විඳින්න. ඉතින් කැමති ප්‍රේක්ෂකයන්ට මේ අවස්ථාව මේ ලබා හදලා දුන්න පිටිපස්සේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමි. මම ආරාධනා කරන්නේ ඔයගොල්ලන්ට මේ චිත්‍රපටය බලලා මේ චිත්‍රපටයේ තියෙන කතන්දරේ සහ මේ වගේ කතන්දර ගොඩාක් අපේ ඉතිහාසයේ තියෙනවා. ඒ ඉතිහාසයේ ගොඩාක් දේවල් අපිට ඉගෙන ගන්න ගොඩක් දේවලුත් තියෙනවා. මේ චරිතය මේ චිත්‍රපටය කරද්දී අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අපි නොදන්න ඉතිහාසයේ සමහර දේවල් අපි දන්න අපි මූලාශ්‍ර කරගෙන අපි ඉගෙන ගත්ත සමහර පොතපත වේවා මොනියම්කෝ ආකාරයකින් අපි අදාගත්ත දක්ෂ සහ මේ දීර්ඝකාලීන ගවේෂණයක් එක්ක ජයන්ත චන්ද්‍රසිරි කියන සිනමාකරුවා ඔහුගේ නම ඉස්සරහට නම් ගොඩාක් දේවල් කියන්න පුළුවන්. ජර්නලිස්ට් කෙනෙක් කියන්න පුළුවන්, ලේඛකයෙක් කියන්න පුළුවන්, සාහිත්‍යවේදියෙක් කියන්න පුළුවන්, ඉතිහාසවේදියෙක් කියන්න යාළුවා කැමති එකක් නෑ ඔය කියනවට. ඉතින් ඔහුගේ දීර්ඝ ගවේෂණයක් එක්ක තර්කානුකූලව ගොඩනගාගත්ත කතන්දරයක් මේ චිත්‍රපටයේ තියෙන්නේ. ඉතින් ඒක අර ඉස්සෙල්ලා දැනන්තය කිව්වා වගේ ඔයගොල්ලෝ මේ චිත්‍රපටය බලලා ඔයගොල්ලෝ ඉගෙන ගත්ත දේවල් අපි ඉගෙන ගත්ත දේවල් මේ පාඨක කරගෙන තර්කයක් ගොඩනගන්න සමාජයේ කතිකාවතක් ගොඩනගන්න කියන යෝජනාව තමයි මටත් කරන්න තියෙන්නේ. ඉතින් බොහොම ස්තුතියි නැවත වතාවක් ඔයගොල්ලෝ සියලුම දෙනාට. අද මෙහෙම අපිට බලන්න ආව චිත්‍රපටය හොඳයි කියලා හිතෙනවා නම් තවත් කෙනෙකුට මේ චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරන්න. එතකොට තමයි අපිට චිත්‍රපටය කරන්න පුළුවන් වෙන්නේ. මම පෞද්ගලිකව කැමති ජයන්ත චන්ද්‍රසිරි කියන අධ්‍යක්ෂකවරයා තවදුරටත් චිත්‍රපටි කරගෙන යනවා. එයා ගොඩක් කතා කරනකොට මම කැමති පෞද්ගලිකව අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙන ඇත්තම ගවේෂකෙක්. ඉතින් ඒක නිසා ඕගොල්ලෝගේ ශක්තිය තමයි අපිට ඉදිරියට යන්න අවශ්‍ය. බොහොම ස්තුතියි අද දවසේ ආවට. ෆිල්ම් එක බලන්න එන්ජොයි කරන්න තව කෙනෙකුට කියන්න. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි හේවාල. සමාවෙන්ට උත්තමාවිය. යන්ටයි කීවේ. මම මේ යන්ටයි කීවේ. ඉස්සෙල්ලාම කියන්න ඕනේ හැම වෙලේම ජයන්තම් කරලා ජොන්සන් මාර්කට් වැඩ කරන හැම එක වෙන එක්ස්පීරියන්ස් එකක්. එකන මේ හන්රි ඔවුන්ගේ අර පේන ගිනි පොළොංගු වගේ ඈතින් තියෙන කූඩාරම් අතර එක කූඩාරමක මට අයිති විශාල ලෝකයක් තියෙනවා. එක රාත්‍රියක කඩා වැදිලා ඔය ගිනි පොළඟු සේරම විනාශ නොකරන්න ඔබ හිතන්නේත් ඒ හේතුව නිසාමයි කියලා මම හිතන්නේ. අපි සොල්දාදු හෙන්රි. හැබැයි ඊටත් වඩා අපි ආදරවන්තයෝ. දේවී කුසුමාසනා